සංගීත සීසන් 2 කතාවේ දැන් තියෙන්නේ කල්පන්ට නොසිතූ අතුල් පහරක් වැදුණු අවස්ථාවක්. නවකයෙක් එක්ක ඡන්ද ප්‍රතිඵල බලන්න එන කල්පන්ට වෙන ලැජ්ජාව ගැන තමයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවක් ඇති කරගෙන ඉන්නවනම් එහෙනම් අනිවාර්යෙන්ම ඔයාට පුළුවන්කම තියනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි මම අද ඔයාලට මතක් කරන්නේ. කල්පන හැම විටම උත්සාහ කළේ තමන් දේශපාලනයේ පරිණත ජනප්‍රිය චරිතයක් බව පෙන්වන්න. නවකයෙක් වුණු කල්නලවා තමන්ගේ වැඩ කරවගෙන අවසානයේ ඔහුට පරදවා තමන්ගේ දක්ෂතාව පෙන්වීමට ගිය කල්පන්ට දැන් තමන් අටවපු උගලේම වැටෙන්න සිද්ධ වෙලා. කල්පනට ඇතිවෙන ලැජ්ජාව සහ ඉදිරි තත්ත්වය අපිට මෙහෙම විග්‍රහ කරන්න පුළුවන්. කල්පනගේ අහංකාර බිඳවැටීම. කල්පන හිතාගෙන හිටියේ කල්න කියන්නේ තමන්ට ඕනෑ විදිහට නටවන්න පුළුවන් රූකඩයක් විතරයි කියලා. නමුත් කල්න වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන දිනීමෙන් පෙනී යන්නේ ජනතාව කල්පනගේ පරණ දේශපාලන රටාවට වඩා අලුත් මුහුණුවරක් බලාපොරොත්තු බවයි. දේශපාලනමය වශයෙන් පසුබෑමට ලක්වීම. සංවිධායකයෙක් විදිහට නවකයෙක් තමන්ව අභිමුවා යාම කල්පනගේ ඉදිරි දේශපාලන ගමනට ලොකු තර්ජනයක්. පක්ෂය ඇතුලේ දැන් කල්පනට වඩා කල්නට තැනක් ලැබෙන්න ඉඩ කඩක් තිබෙනවා. මේක කල්පනට දරා ගන්නම් බැරි ලැජ්ජාවක් වෙන්නේ අන්නේ. ඉදිරියේදී කල්පනගේ බලාපොරොත්තු විය හැකි ප්‍රතික්‍රියා. වියාදි සුබපැතුම්. මතු පිටින් කල්නට සුබපතනවා වගේ පෙන්නුවත් යටින් කල්නට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න කල්පන පෙළඹෙන්නට පුළුවන්. පලිගැනීමේ චේතනාව. කල්නගේ ජයග්‍රහණය අවලං කරන්න හෝ ඔහුගේ ප්‍රතිරූපය විනාශ කරන්න කල්පන විවිධ උප්පර වැට්ටි යොදාවේ. අසේනික සහ මහීගේ මැදිහත් වීම. කල්නගේ මේ දේශපාලන ජයග්‍රහණය නිසා අසේනි සහ මහීගේ ප්‍රේම කතාවටත් යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කලන ඒ දෙන්නව එකතු කරන්න කටයුතු කරන්නේ කල්පන්ට දැන් දේශපාලන බලයක් නැති නිසා සහ රටේ හොඳ තැනක් මහීට තියෙන නිසා දේශපාලනයටත් ඒක වාසියක් වෙනවා කියලා තමන්ගේ තාත්තට ඒත්තු ගන්නලා. ඉතින් මගේ අදහසට අනුව නම් කල්පන්ට මේ උනේ තමන්ගේම උඩුක්කම නිසා සිද්ධ වුණු විනාශයක්. දැන් ඔහුට සිද්ධ වන්නේ කල්න යටතේ වැඩ කරන්න හෝ දේශපාලනයෙන් පසකට වෙන්න. කල්පන මේ පරාජය නිසා කල්න එක්ක විරුද්ධ ගැටුමකට යයිද නැත්නම් රහසින් වල කපන්න බලයිද කියා ඔබ හිතන දේ කමෙන්ට් එකකින් අපිව දැනුවත් කරන්න. ටෙලිනාට්‍යවල මෙවැනි හැරවුම් බහුලව දකින්නට ලැබෙනවා. කල්පන ඡන්දයෙන් පරාජුවත් ඔහු සතු ධනය, පවුල් බසවීම සහ පක්ෂය වෙනුවෙන් කළ කැපකිරීම සලකා බලා විශේෂයෙන්ම ඔහුගේ තාත්තා ඔහුට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලැබීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඉතින් ඡන්දයෙන් පෙරදී ලැජ්ජාවට පත්ව සිටින කල්පන්ට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් ලැබීම හරියට වැටුණු මිනිහට ඉනිමං බැඳ වගේ. එමගින් ඔහුට නැවතත් බලය ලැබෙන අතර කල්නට වඩා ඉහළින් සිටීමට ඔහු එය ආයුධයක් කරගන්නවා ඇති.